ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා. ඔයාලට පේනව නේද මේ ලස්සන ඇන්තූරියම් මල? මේක කොලේටත් වඩා ලොකු ඇන්තූරියම් මලක්. ඇත්තටම මමත් ඇන්තූරියම් වගාවට මුලදී නම් ආස කරේ නැහැ. හැබැයි වීඩියෝස් බලලම මං ඇන්තූරියම් වගාව පිළිබඳව ගොඩාක්ම ඉන්ටරෙස්ටින් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඇත්තටම මං ඇන්තූරියම් පැල ටිකක් හදාගත්තා. ඒ පැල ටික රීපෝට් කරන විදිහ තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. විශේෂයෙන්ම මේ මං කියන්න ඕනේ මට මේ පැල ටික හදාගන්න පුළුවන් වුණේ කොහොමද කියලා. ඇත්තටම මං දන්න කියන මගේ යාළුවෙක් ගෙදර ගියාම යාළුවගේ ගෙදර ඉස්සෙල්ලා මං ඔයාලට පෙන්නුවා වගේ ලොකු මලක් පර වෙලා වැටලා තිබ්බා එයාගේ සීඩ් ගොඩකුත් එක්ක. ඊට පස්සේ මම ඒ සීඩ් ගෙනල්ලා ඒ සීඩ් ටික තවන් කරා. සීඩ් තවන් කරලා තමයි ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ මම පැල හදාගෙන තියෙනවා. ඒ පැල ටික තමයි මේ රීපෝට් කරන්නේ. මම නම් නෙමෙයි රීපෝට් කරන්නේ අපේ මහත්තයා. ඇත්තටම මමත් ඇන්තූරියම් පැල ටිකක් රීපෝට් කරා. ඒ වුණාට මට වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ. අපිම තවන් දාපු ඇන්තූරියම් සීඩ් වලින් ලස්සන පැටවුවක් ටිකක් හැදිලා තියෙති. ඒකේ තියෙන සතුට කියන්න වචන නැහැ. ඇත්තටම මේ ඇන්තූරියම් පැල ටික රීපෝට් කරලා කවදා හරි දවසක මෙයාලගේ මල් දකින්න මාරම ආසාවෙන් තමයි මං ඉන්නේ. මොකද මෙයාගේ මවුෂාගේ තියෙච්ච මල ලොකු මලක්. ඇත්තටම මේ සීඩ් වලින් කොයි වගේ මලක් එයිද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මට හරිම ආසයි මෙයාලව ලොකු වෙලා මල් දෙන තත්ත්වයට පත් කරගන්න. මේ ඇන්තූරියම් පැටවු ටික පැල කරගන්න මාධ්‍ය හදාගත්තේ විශේෂයෙන්ම පොල්ලෙලි ටික නම් මං ගෙදරමයි හදාගන්නේ. ගෙදරදිම පොල්ලෙලි ටික කපලා අපි ඇලපාරක් තියෙනවා බෑග් එකක දාලා ඇලපාරේ සතියක් දෙකක් මං ඒකේ පල් වෙලා අර කහට ගතිය ඉවත් වෙනකන් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි මං ඒවා පැල සිටවන්න ගන්නෙ. ඒ ඇලපාරෙන්ම තමයි ඇත්තටම මම වැලි ටිකත් ගත්තේ. වැලි ටිකත් හොඳට සෝදලා ගත්තා හොඳ වතුරෙන්. ඊට පස්සේ කොහොඹතුයි වැලි සහ පොල්ලෙලි කොටස් එකතු කරලා මම මේ මගේ ඇන්තූරියම් පැටවු ටික හිටව ගන්නවා. ඇත්තටම මේකෙදි පොල්ලෙලි වේලද්දී මම ඒකට කැප්ටාන් දාලා තමයි පොල්ලෙලි ටික වේල ගත්තේ. ඇත්තටම ළඟකදී ඉඳන් තමයි මං ඇන්තූරියම් වලට මේ තරම්ම ආස කරන්න ගත්තේ. ඔයාලත් ඇන්තූරියම් වලට කැමති නම් එන්න මාත් එක්ක මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.